FM. What the rule? සුරංගොයියෝ ඔය රෑට මේ ගේ දොරකට බස්ස නොනවත්වාම කෑ ගහන එක හොඳ නෑ කියන්නේ ඇත්තද? ඔව් හොඳම නෑ අන්තිම නරකයි අම්මපා ඒ ගෙදරට හොඳම නැද්ද? නෑ බස්ස නොනවත්වාම කෑ ගහන එක ඒ ගෙදරට නෙමෙයි බස්සගේ උගුරට හොඳ නෑ. බස්සගේ උගුරේ තියෙන කර්ණපට හා පටලේ ඩැමේජ් වෙලා සුවරාලේ තන්තු ඉදිමිලා සුසුම්නාවේ බහිස්රාවීය කොටස උද්දමනය වෙලා හાર્ඩ් ඩිස්ක් එකේ මෙමරි ෆුල් වෙනවා. එතකොට VG කාඩ් එක යනවා. එහෙමද? කොහමේ ගිනිදුනියක්කේ කොහමේ සුරන්ට අද උදේ බේත් පැත්ත දුන්නේ නැද්ද? බේත් පැත්ත? ඔය හිතුවද මේ දවස ගානේ බේත් පැති ගිලින්න මට ලෙඩක් තියෙනවා කියලා? නෑ ඔහෙ ලෙඩක් නෙමෙයි ස්පිරිතාලයක් නේ. සුරන් මේ මං ඇහුවේ බස්ස ගේ දොරකට අඬන එක සුබද අසුබද කියලා. මොනවද මිනිස්සු කියවන්නේ? දෙකම නැතෝ. ඒ කිව්වේ? ඒ කියන්නේ බස්ස ඇඬුවයි කියලා ඇති හොඳකුත් නෑ ඇති නරකකුත් නෑ. බස්සගේ පාඩුවේ බස්ස අඬලා යනවා අපේ පාඩුවේ අපි වැඩ ටික කරගෙන යනවා එච්චරයි. ඒ වුණාට සුරන් දැන් අපේ ඔය ගේ ඉස්සරහ පිට තියෙන කෘෂිකර්මෙන් ගෙන හිටවපු කරතකොළොම්බන් කියලා කියපු මේ ඇටඹ ගහේ ඉඳන් ඊයේ බස් එක බිරුවනේ නෑ මේ බස් එක ඇඬුවනේ. ඕකට අපේ පවුල ලැම්බ්‍රිට මැරෙන්න හදනවනේ මහා විපතක් වෙනවා කියලා එළි වෙනකම් බැරියන් දුන්නා. දැන් ඔය බස්ස ආපු කතන්දරේ පැත්තකින් තියමුකෝ. දැන් ඔහේගේ පවුල එළි වෙනකම් බෙරිහන් දුන්නා නම් ඔහෙලාගේ අල්ලපු ගෙවල් වල මිනිසුන්ට ලොකු අපලයක් ඇතිනේ. ඒ මොකද්ද මිනිස්සු ඒ කතාව? බස් ඇඬුවේ අපේ ඇටඹ ගහේ ඉඳන්නේ අපටනේ අපල. නෑ බස්සගේ කතාවෙන් වැඩක් නෑ. ඔහෙගේ පවුල එළි වෙනකම් බෙරිහන් දුන්නා නම් අහලා පාල මිනිසුන්ට ඒ සද්දෙට නිදාගන්න විදියක් නැතුව යන්නේ නැතිනේ. ඒක ලොකු අපලයක්නේ. නිදවන්නේ නැතිනේ මේ මිනිස්සු. ඒකයි මම කිව්වේ. මේ බස්ස කෑ ගහපු දෙන් පවුලට කටවහන් ඉන්න කියන්නේ. නෑ එහෙම නෙමෙයි සුරන් පොඩ්ඩක් මේක අහනවකෝ. ඔය බස්සෝ ගේ දොරකට අඬන එක හොඳ නෑ කියනවනේ නේද? කවුද කියන්නේ? ඔය කියන අයගෙන් අහනවකෝ එහෙම හොඳ නැති වෙන්න හේතුව මොකද්ද කියලා. ඇහුවම කීප දෙනෙක්ම කිව්වා හොඳ නෑ අපලයි කියලා. අපලයි කිව්වා. ඔය ඉතින් සමහර විට අපල ඇති. ඉතින් නැත්තම් ඔයගේ පවුල එළි වෙනකම් බෙරියන් දෙයියේ. හැබැයි ගොයියෝ දැන් ඊයේ රෑ කිව්වා නේද බස්ස ආවේ. දැන් ඊයේ රෑම ඔය කියන බස්ස අපේ ගේ ගාවටත් ඇවිල්ලා ඇඬුවා. අපල ඔහෙලටත් අපල. ඔන්න ඒකට ඉතින් මම දන්නේ කොහොම හරි බස්සගෙන් ඇහුවාම නම් කිව්වේ ඔහෙලගේ ගෙවල් ගාව ඉන්න බෑ කනක් ඇහෙන්න නෑ අර මූදල ගෑණි තෙද්දවල් තියනවා කියලා. ඔහෙ කොහොමද බස්සට කතා කළේ? ඇයි මම කුල්ලු භාෂාව දන්නවනේ. ගිනිදුනියක්කේ මේකට බෙහෙත් පැත්ත දීහන්කෝ. මේ මට පේන්නේ කුරුළු වුණා වගේ මේ මිනිහට. ඇයි දැන් ඔහෙ හිතන් ඉන්නේ මම කුරුළු භාෂාව දන්නේ නැහැ කියලාද? මම නම්බර එකට කුරුළු භාෂාව දන්නවා. කොහමද දන්නේ? ඇයි අපේ පිඩල් පියාවේ ඉන්න කන්තුනේ බාප්පනේ මට කුරුළු භාෂාව ඉගෙනුවේ. කන්තුනේ බාප්පා? ඒ කියන්නේ මිනිහට කන්තුනක් තිබ්බද? නෑ මිනිහට මෙහෙමයිද වම් කනයි දකුණු කනයි කොච්චරවත් පුංචි අම්මගෙන් ගුටි කනයි හින්දා මිනිහට අපි කියන්නේ කන්තුනේ බාප්පා කියලා. මිනිහ දන්නා කුරුළු සාත්තරේ. අනේ මේ පළයන් මිනිහෝ යන්න බොරු නොකිය. බරු කොහෙද? දැන් අද උදේ කපුට ජෝඩුවක් ඇවිල්ලා අපේ ගේ මිදුලේ කියවනවා ක්‍රාක කෝ කියලා. ඒ කිව්වේ කපුටා කියනවා කපුටිට අල්ලපු ගෙදර මිනිහා නැති අතර ලියුම් බෙදන හාදයා වරුවක් කතා කරගෙන ඉන්නවලු ඒ ගෑනිත් එක්ක. බලන්න අප්පිරියලු හරියට හිරංගේ පවුල වගේ බුලු. බලනවා කොයිද? කපුටා කියන්නේ. මොකද්ද? අනේ මේ නිකන් ඉන්නවා. මොකද නිකන්? පොඩ්ඩක් ඉන්නවා. දැන් ඔය කියන කතාව කොහොමද විශ්වාස කරන්නේ සුරන්? ඇයි? ඔය කියන කපුට බාන කොහොමද අපේ පවුල ලැම්බ්‍රිතාව අඳුරන්නේ? ඔයගේ පවුලව අඳුරන්නේ නැති කපුටෙක් ඉන්නවද මේ ගමේ? එහෙනම් ඉතින් පින්තූර වල ඉන්න කපුටෝ විතරයි. අනේ අම්මේ මන්ද සුරන් ඔය කියන කතාවල් කොහොම විශ්වාස කරන්නේ? මහා අරුම පුදුම කතානේ අවුවා. මම නෙමෙයි කපුටෝ කියන්නේ. හරි. දැන් ඇත්තටම ඔහෙට ඔය කුරුළු භාෂාව තේරෙනවා නම්. ඔය හැමතැනම ඉන්න කුරුල්ලෝ කියන්නේ මොනවද කියලා දන්නව ඇතිනේ. පුළුවන් දැනගත්ත හැකි. මොකටද ඉතින් දැනගෙන? කුරුල්ලෝ ඔය අපි වගේ වල්පල් කිය ඉන්නේ නෑනේ. එහෙමද? ඔව්. අයන පොඩ්ඩක් කොහොම ඉන්නවකෝ? නරාතින් ඇහෙන්නේ. අර කුරුල්ල පීචි ගන්නවා. අර. කියනවා බලන්න මොකද්ද ඔය කියන්නේ කියලා. දැන් කියනවා. කොහොමද? ඕක ඇවිල්ලා ඔය ඉස්කෝලේ යන වයසේ කුරුළු පැටියෙක් චක්‍රේ වාඩම් ගන්න ඔය. එහෙමද? ඔව්. එතකොට අර තම මහේක කෑ ගහන්නේ අර. මොකද්ද? මොකද්ද කියන්නේ?
ඒ කියන්නේ මහා එකා පොඩි එකාට කියනවා චක්කරේ පාඩම් කරලා මිසක් අඩියක් හොල්ලන්න එපා කියලා. ගස්ගල් ගානේ පියාඹලා අහුනොත් තටු කපනවා කියලා තමයි ඒ කියන්නේ. ඔය ඒක තමයි කියන්නේ ඔය. එහෙමද? හරි. බලාගෙන ගියාම කුරුල්ලොත් අපි වගේ නේද? නෑනේ අපි කොහෙද? අපිට වැඩිය හොඳයි උන්. අපි කටක් කැරියෝ කියන්නේ බොරුනේ. පොඩ්ඩක් ඉන්න. දැන් එතකොට ඔය කුරුළු භාෂාව ගැන කිව්වෙත් බොරුද? බොරු කොහෙද? ඒවත් තනි කර ඇත්ත. දැන් ඔයට කියන්න සිරන් මම මේ ළඟදී ගෝල් පේස් ගිහිල්ලා ඉන්නකොට එක තැනක කුඩේ යට ජෝඩුවක් හිටියා. කුරුළු ජෝඩුවක්. මගුලා කුරුළු ජෝඩුවක් නෙමෙයි බං කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටියා. කුරුල්ලෝ ඉන්නවද කුඩේ හිලගෙන? හරි. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් එහායින් පරේ ජෝඩුවක් ඉඳගෙන පරවි දේනුව කියනවා මට ඇහෙනවා පීචි කුකු කෙවක් කතවයි කුචික කියලා. ඒ කිව්වේ ඒ පරවි කියනවා පරවියට අර තුරු සුනකයා ගිය සතියේ මෙතෙන්ට එක්කන් ආවේ ඕකි නෙමෙයි වෙනින් එකියක් කියලා. අම්මපා ගියාම ඒක ඔබ පරවියකින් ආපන්. ඒකත් එහෙමද? නැතුව ඉතින් මම යන්න. අම්මපා බලනවකෝ ඉතින් නේද? මේ එතකොට පරවිය මුකුත් කිව්වේ නැද්ද සුරං උතන්දී? මොකෝ නැතුව පරවිය ඇහුවා පරවි කිල්ලගෙන් පීචිකකු ඕචා කියලා. ඒ කිව්වේ පරවිය අහනවා උඹ කොහොමද දන්නේ ඒ කොල්ලා ගිය සුමානේ එක්කන් ආවේ ඔය කෙල්ල නෙමෙයි කියන්න කියලා. එතකොට පරවි කියනවා කිවිචක බලන්න වීචක චක් කියලා. ඒ කියන්නේ ඒකි කියනවා උඹ දන්නේ නෑනේ මම ගිය සතියේ මෙතෙන්ට ආවේ වෙන පරියෙක් එක්කනේ උඹ කොහොමද දන්නේ? මාල් ඒ පාර දෙන්න එක ගුටි කෙලියක් ගියාවන් කොහොමද දන්නවද? අන්තිමේට තටු කඩාගෙන හොටු පෙරාගෙන පොටවල් කඩාගෙන පියාඹ ගන්න බැරුව දෙන්න එක පයින් ගියා ත්‍රිවිල්ලයක් ගාවට. ත්‍රිවිල්ල කියන්නේ? නැතු ඉතින් ත්‍රිවිල්ල කියන්නේ නැතු ත්‍රිවිල්ලයක් ගාවට ගියේ කෝච්චි යන්න බෑ උඹ මාර කතන්දරනේ අහන්නේ. ත්‍රිවිල්ල එකේ වහලෙට නැග්ගා. අයිතිකාරය යන දිහා යන්න. සුරන් සිරන් ඩබල මක්කොන්නවද පචහලනවද? අනේ මේ මගේ මුකුත් අහගන්න නැතුව හිටින් මේ සුරන් අයියා අපි ආවේ ඔයාලා දෙන්නව එක්ක යන්න කියලා. කොහෙද? කුකුලට බඳින්න තැනක් සෙට් වුණා. එතනින් කියනවා වැඩි හිටියෝ එක්කන් එන්නලු අන්න ඒකනේ. ඔව්නේ. ඉතින් මං කිව්වා අපේ ලොකු අයියා එක්කන් එන්නම් කියලා. මේ යංගෝ ඉතින් එනකෝ. දැන් පොඩ්ඩයි හිටහන්කෝ. දැන් ඒ මිනිස්සු ඇහුවේ නැද්ද අම්මා තාත්තකෝ කියලා එහෙම? මං කිව්වා අපි පොඩි කාලේම දෙමව්පියෝ අපිව දාලා වරකට වෙලා කියලා. ඒ බරන්නේ සාදු කිව්වා. බලකෝ. ඒ මිනිස්සු හිතන්නේ නැති සතර කලකිරලා වනගත වෙලා කියලා නේද? වෙන්නේ. අපිනේ දන්නේ වල්ලපට්ට හොයන්න කියලා අම්මයි තාත්තයි දෙන්නම පොලිසියට මාට්ටුනා කියන්නේ නේද? ඒකනේ. කවන්නේ මේ තිරන්. මේ මොකෝ කියන්නේ? යන්න කුකුලගේ අයියලා හැටියට පෙනී හිටින්න අපි ඉතින්. අනේ අම්මේ මට නම් බෑ. මුන්ට ඕවා කරලා දීලා ටික දවසකින් දීගේ ඇත්තරුනහම කෙල්ලක පාර්ශවයේ උන්නේ අපිව හොයාගෙන. අනේ අම්මේ මේ ඵලයල්ලක දුවන කෝච්චි වලට පනින්න මට නම් බෑ. එනවා කොපිනොත් උදව්වක් ඉල්ලගෙන කසාද බැඳිලි වලට. නෑ මට ආයේ කසාද බඳින්න උදව් ඕනේ නෑ. අපේ ළමයිනුත් දැන් කසාද බඳින වයසනේ. ඒවට තමයි අපි කිව්වේ. අපිවත් ඕන වෙන්නේ මගුල් පෝරු ගහන්න. ඒව සරසන්න. නෑ ඒ සරසිලි නෑ. ඒව මුකුත් නෑ. මොකද අපේ කෙල්ලන්ගේ මගුල් ගන්නේ අපේ හෝටල් වල. ඔව් ඒක තමයි. මාත් දැක්කද උදේ ඔයගේ ලොකු කෙල්ලා කොල්ලෙක් එක්ක හෝටල් වල බෝඩ් බල යනවා. මගුල ගනීද නැත්තම් මගුල කගනීද අපි දන්නේ. හරි වේ යා මං එන්නම් කුකුලගේ අයියා හැටියට. නියමයි සුරං අයියා නියමයි. මේ සුරං අයියා අරක තමයි මං යාළු වෙලා ඉන්න කෙල්ලගේ ගේ. අරකද? ඔය එළියේ ඉන්නේ ඉඳලා තේ තියාගෙන එලෙන් ධම්මා. ඇත්තද? තනිකර ඇත් කඳ ලිහිනියා. උඹ ආවද දේනා? ඔව් නන්දා මේ අපේ ලොකු අයියා එක්ක ආවා. හොඳ ලොකු අයියා එක්ක ආපු එක. අපේ මලයා තිස්ස දෙවේලේ කරදර කරනවානේ ඇත් කඳ ලිහිනි මේ සෝරි මේ නංගි මේ ගෑනු ළමයාගේ අම්මා හම්බ වෙන්න යම්ම කියලා. මේ ළමයාගේ නම කොහොමයි? මම අගල්ලා දාරලාගේ සුරං අප්පුවාමි. එතකොට කුකුල් පණේගේ වාසගම මොකද්ද? තියලපුගේ කුකුල් පණේ නේද? ඔව් ටිකක් ඒ වගේ තමයි යෝන්. දැන් එතකොට අයියා මලෝ දෙන්නගේ වාසගම් දෙකක් මොකද? වාස
කසාගං වැඩේ කෑවට මන්දවා වාසගම් දෙකක් වුණාට වාසෙ දෙන්නම එක ගමේනේ දෙන්නම ගැට හැත්තේ ඇත්ත වශයෙන්ම කියනවනම් ඇන්ටි the two peoples living in one village because of the ethnic problems have to somebody peoples in the Indian Ocean okay නේද අන්නේයි එහෙමද එහෙනම් කාගක් නේ මං උන තාත්තලා දෙන්නෙක් ගිද කියලා දැන් එතකොට මනමාලිගේ පාර්ශවයේ පැත්තෙන් මේ දෑවැද්ද එහෙම කොහොමයි දෑවැද්ද ඔව් දෑවැද්ද හැටියට අපි කෙල්ලගේ අතපය නොකඩ හදලා තියෙනවා මටිද නෑ අතපය නම් කැඩුවත් කමන්නේ දෑවැද්ද තිබ්බනම් තමයි හොඳ මොකෝ නැත්තම් බැඳලා ටික දවසකට පස්සේ මුන් දෙන්න රණ්ඩු වෙනකොට මේනකොට මොනවක්වත් තරං ආවේ නෑ අත් දෙක වනවන ආවේ කිව්වහම ලස්සනට අපේ එකා කෙල්ලගේ අතපය කඩයි මේ සුරංගయ్యා දෑවැද්ද ඉල්ලන්න එපා මං යාළු වෙලා නින්නේ බාරහගෙන ඉන්නේ දෑවැද්ද නැතුව නිකන් ගෑනු කරගන්න දෙන්න බෑනේ අපේ මලයට එව්වා කොහෙද මෙතන නෑ මේ දෑවැද්ද ඕනේ කත පොඩි මල්ලි ඔබට මේ ගෙදරින් කසාදයක් ඕන්නම් දෑවැද්ද දෙන්න කියපන් නැත්තම් යමන් දන්නවනේ ලොකු අයියාගේ හැටි දෑවැද්ද නම් සත පහක් දෙන්නේ නෑ පොල් කැල්ලක් තියෙනවා ඕන්නම් ඒක දෙන්න පොල් කැල්ලක් හිතුවද මීයෝ කියලා අපි අපිට අල්ලි වලින් ඕනේ අල්ලි වලින් මේක ගම කනවා මගේ කසාදෙත් කනවා සුරංගయ్యා කවුද බන් දෑවැදි කතා කරන්න කිව්වේ ඇයි එපාද එපා උඹට එපා මට කමන්නේ එහෙනම් උඹම කරගනින් කොයි වරනේ කතන්දරේ මේ පිසා මේක ඔය ගම කනවා හරි පොඩ්ඩක් ඉන්නකෝ Nanda you listen to me and the adaptation of the marriage under the tree the revolution of the second contributes of the peoples and engine oil nobody knows okay Nanda දන්න අය දන්නවන්නේ ගයි ඔව් ඒකත් එහෙමද හරි එහෙම කියනවනම් අපි සල්ලි වලින් ලාසපා දෙන්නම්කෝ අපි දැන් හිටියේ නේද කෙල්ල කලින් අමාරුව වෙටිලා හිටපු බව ඔහෙලා දන්නවා කියලා ලාසපා උගද නේද නෝ මේ වගේ වයිතින් හිරු පටි රෝල් වලින් විතරමයි